ඉතින් ආදරණීය දුවේ පුතේ අමාරුයි කියන විද්‍යුත් රසායනය සරලව කියා දෙන්න මම ලෑස්ති 11 වසරේ විභාගයට ලියන දුවලා පුතාලට මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා බලා ගන්න මේක මොකද්ද කියලා තේරෙනවද කියලා. පුතේ විද්‍යුත් රසායනයේදී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනි දෙයක් තියෙනවා. මොකක්ද මේ ඔක්සිකරණය? මොකක්ද මේ ඔක්සිහරණය? මොකක්ද මේ කැතෝඩය? මොකක්ද මේ ඇනෝඩය? කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? කවුද ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ? කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? කවුද ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ? කෝෂවලට යන්න ඔය දේවල් ටිකක් දැනගෙන හිටියොත් අපිට මේක හරියට සාර්ථකව කරගන්න පුළුවන්. බලමු. ඔක්සිහරණය. කැතෝඩය. කැතෝඩයෙන් වෙන්නේ හැම වෙලාවෙම මොකක්ද? ඔක්සිහරණය. එතකොට ඔක්සිහරණය වෙද්දී අපි කරන්නේ කොහොමද? ඔක්සිහරණය වෙද්දී කැතෝඩය කරන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒක අපිට මතක තියාගන්න පුළුවන් පුතේ. ඔන්න හරක් කියලා. මොකක් කියලාද? ඔන්න හරක් කියලා. ඔක්කොම හරක් කිව්වත් කමක් නැහැ. ඔබලා වගේ. හරිනේ? හරි. එතකොට බලන්න මේ කැතෝඩය. කැතෝඩයට කවුද සෙට් වෙන්නේ? කැතෝඩයට තියෙන්නේ හරිද? කැතෝඩයෙන් වෙන්නේ ධන අයන. එතකොට ඒ වගේම බලන්න පුතේ ඇනෝඩය. ඇනෝඩයෙන් කරන්නේ මොකද්ද? ඇනෝඩයෙන් කරන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරාන් පස්සේ මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය. මොකද්ද වෙන්නේ? ඔක්සිකරණය. ඒක මතක තියාගත්තේ කොහොමද? ඔන්න කරනවා. කොහොමද කිය මතක තියාගන්නේ? ඔන්න කරනවා. හරිද? ඔක්කොම කරනවා කිව්වත් කමක් නැහැ. හරිනේ? හරි. මතක තියාගන්න ලේසි විදිහක් තමයි මම කියා දුන්නේ. හරිද? කවුද මේ ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද මගේ පුතේ? ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඍණ අයන. ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ කවුද? ඍණ අයන. හරියට මේගොල්ලෝ කවුද? පිරිමි වගේ පිට කරනවා. පිට කරනකොට මොකද්ද වෙන්නේ? ෂය වෙනවා. මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ ඍණ අයන නිකන් පිරිමි වගේ පිට කරනවා. පිට කරනකොට මොකද්ද වෙන්නේ? ෂය වෙනවා.